දැන් 6 වෙනි ක්වෙස්චන් එක ඩිස්කස් කරමු. ඒකේ කියන්නේ in an AP of 50 terms, the sum of first 10 terms is 210 and the sum of the last 15 terms is 2565. Find the AP. Find the AP කියන්නේ අපිට හොයන්න තියෙන්නේ A කියන්නේ simple A කියන්නේ පළවෙනි පදය, ඒ කියන්නේ first term එක, and D කියන්නේ common difference එක. එතකොට අපිට ඒ දෙක හෙව්ව කියන්නේ ඉතින් මොන දෙයක් හොයන්න පුළුවන්. ඒක තමයි අපිට හොයන්න කියන්නේ. එතකොට මේකෙත් අර වගේම data දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක කියන්නේ the sum of first 10 terms is 210. එතකොට ඒකෙන් අපි ලියා ගන්න ඕන එක මොකක් හරි ඒකෙන් අපි ඉක්වේෂන් එකක් ගන්න ඕන. එතකොට මේකේ සම් එකක් නේ කියලා තියෙන්නේ. එතකොට අපි SN ෆෝමියුලා එක අනිවාර්යෙන් දාන්න ඕන. SN ෆෝමියුලා එක මම මෙතනත් ලියලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි පද 10 නිසා S10, n කියන්නේ 10යි, 10 බෙදීම 2, 2 ගුණ කිරීම a, ඒ කියන එක අපි දන්නේ නැහැ. n කියන්නේ 10 අඩු කිරීම 1, d අපි දන්නේ නැහැ. ඊට පස්සේ S10 කියන එකේ වැලියු එක 210යි කියලා දීලා තියෙනවා. එතකොට ඒක 210යි, ඒක ඉක්වල් වෙනවා 10 බෙදීම 2 කියන්නේ 5යිනේ. එතකොට 2යි a 10 අඩු කිරීම 1 9d. ඊට පස්සේ මේ පැත්තේ ගුණ කිරීම 5 අපි එහා පැත්තට අරන් ගියාම බෙදීම 5 වෙනවා. ඊට පස්සේ 210 divided by 5 වැලියු එක 42යි අපිට එන්නේ. ඊට පස්සේ 2a plus 9d. ඒක අපි එක ඉක්වේෂන් එකක් විදිහට තියාගන්නවා. ඊට පස්සේ තමයි වැදගත්ම එක තියෙන්නේ ඒකේ කියලා තියෙනවා the first sum of last 15 term is the sum of last 15 terms is 2565 කියලා. last 15 වල තමයි කියලා තියෙන්නේ. අපිට කියලා තියෙන මේකේ 50 terms තියෙනවා. එතනට දැන් මෙතන කියලා තියෙන්නේ last 15 වල value එක විතරයි අපිට. එතකොට අපිට තේරෙන්න ඕන SN ෆෝමියුලා එකෙන් තමයි අපිට මොනවා හරි කරන්න වෙන්නේ. ඒත් මේක දීලා තියෙන්නේ අන්තිම 15. දැන් අපි සාමාන්‍යයෙන් S50 කියලා ගත්තොත් අපිට එකේ ඉඳලා 50 වෙනකන් ඔක්කොම සම් එක එනවනේ. මේක කියලා තියෙන්නේ අන්තිම 15. එතකොට අපි දන්න ගන්න ඕන S50 වලින් S35 අඩු කරන්න ඕන කියලා. නැත්නම් S50 වලින් සබ්ස්ට්‍රැක්ට් කරන්න ඕන S35. එතකොට තමයි අපිට last 15 terms වල value එක sum එක එන්නේ. ඒක තමයි equal වෙනවා කියන්නේ 2565 වලට. ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම S50 minus F35 ඒක equal වෙනවා 2565 වලට. එතකොට අපිට S50 කියන එක මෙන්න මේ ෆෝමියුලා එකෙන්ම මේ ෆෝමියුලා එකෙන්ම අපිට මේ විදිහට ලියන්න පුළුවන්. S50 නේ 50 n කියන්නේ 50 නේ. එතකොට 50 divided by 2 කියන එක මෙතන ලියන්න පුළුවන්. ඊට පස්සේ r වගේම 2යි a ධන 50 අඩු කිරීම 1. n කියන එක 50 කියන එක මතක තියාගන්න. n 50 අඩු කිරීම 1 ගුණ කිරීම d. අපි මේකෙත් ad කියන දෙකම දන්නේ නැහැ. ඊට පස්සේ ඒක අඩු කරන්න ඕන S35 වලින්. S35 කියන එකට n කියන එක 35 වෙන්න ඕන. 35 බෙදීම 2යි 2a plus 35 minus 1 multiply by d. මේක මේ S50 වලින් S35 අඩු කරාම අපිට ආන්සර් එක විදිහට එන්න ඕන 2565. එතකොට මේක අපිට තාවත් සුළු කරන්න පුළුවන්. 50 බෙදීම 2 කියන්නේ 25යි 2යි a 40 50 අඩු කිරීම 1 කියන්නේ 49යි d. ඊට පස්සේ 35 බෙදීම 2 2යි a 34යි d. මේක මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ 25 වරක් 2 50යි a 25 වරක් 49 මම එහෙම ලියුවා පොඩ්ඩක් ගුණ කරන්න තමයි. ඊට පස්සේ 35 ගුණ කිරීම 2 2යි 35 ගුණ කිරීම 2 35 ගුණ කිරීම බෙදීම 2 ගුණ කිරීම 2යි a කියන එක.
ඊට පස්සේ මේ දෙකට මේ දෙක කැපුණාම 35යි a 35 බෙදීම 2 ගුණ කිරීම 34 කියනකොට මෙතන මේ දෙකට මේ 34 කැපුණාම 17යි d වෙනවා. 17යි d ගුණ කිරීම 35 කියලා මම ලිව්වා මෙතන. ඒක සමාන වෙනවා 2565ට. එතකොට මෙතන මම 50යි තියෙනවා මේකෙන් 35යි තියෙනවා. මම ඒක අඩු කරලම ලිව්වා මෙතන. 50යි වලින් 35යි ගියාම 15යි. ඊට පස්සේ මෙතන 25 ගුණ කිරීම 49 d වලින් අඩු කරන්න ඕන 17 ගුණ කිරීම 35 17යි d ගුණ කිරීම 35 කියන එක. ඒක මම අඩු කරලම ලිව්වා 630යි d කියලා. ඊට පස්සේ අපිට තව ඉක්වේෂන් එකක් ආවා මෙන්න මේ වගේ. ඒක මම දාගත්තා 2 කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මේක දිහා බැලුවාම පේනවා මේ දෙක දිහා බැලුවාම මෙතන 9 ගුණ කරොත් 70න් 600 එකපාරට පේන්නේ නැහැ චුට්ටක් බැලුවා බලනවා. ඊට පස්සේ 9 ගුණ කරාම 70න් 630යි d හැදෙනවා. දැන් අපි මෙතන a හරි d හරි එකක් ඉතුරු කරගන්න ඕනේ. ඉස්සෙල්ලා එකක් හොයාගන්න. ඒක නිසා මෙතන මම හිතුවේ මේක 70න් ගුණ කරලා මේ දෙවෙනි එකෙන් අඩු කරාම ඒ ඉතුරු වෙන නිසා එහෙම කරන්න. ඊට පස්සේ 2940 sorry 2940 ආවේ මට මෙතන 42 70න් ගුණ කරාම ඊට පස්සේ ඒක අඩු කරනවා 2565න් ඒක සමාන වෙනවා මෙතන 70න් ගුණ කරාම මේ ඔක්කොම ටික 70න් ගුණ වෙන්න ඕනේ 70න් එක ගුණ කරාම දෙවාරයක් ඒ ගුණ කිරීම 70 140යි මං ඊට පස්සේ මේකේ තියෙන 15යි කියන එකත් අඩු වෙනවනේ. ඒක නිසා ඒකත් එක තැනටම ලියාගත්තා. ඊපස්සේ 630යි d අඩු කිරීම 630යි d. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. ඊට පස්සේ මෙතන 375ක් වෙනවා මේ පැත්ත. ඊට පස්සේ මේකේ 140න් 15ක් ගියාම 125යි වෙනවා. ඊට පස්සේ මට උත්තරයක් ආවා ඒ සමානයි 3යි කියලා. ඒ කියන්නේ පළවෙනි පදය 3යි. එතකොට මම මේ දැන් ඒ කියන එක අපි දන්නවනේ. එතකොට අපිට මේ ඉක්වේෂන් දෙකෙන් එකක් සිලෙක්ට් කරලා ඒකෙන් ඒකට අපිට ඒකෙන් එක ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට D හොයාගන්න පුළුවන්. මම දැන් මේක පොඩ්ඩක් ටික බරපතල වැඩි වගේනේ. ඒක නිසා මම මෙන්න මේකට දැම්මා. එතකොට උත්තරේ මට D කියන එක 4යි ආවා. A සමානයි 3යි D කියන්නේ 4යි. එච්චර තමයි. ඒ කියන්නේ මේකේ පොඩ්ඩක් මේ හිතන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි. ඊට පස්සේ ඉතින් අර වගේම තමයි.